අද අපි කතා කරන්නේ බල සමතුලිතතාවය කියන කොටස. මුලින්ම අපි මේ බල සමතුලිතතාවය කියන පාඩම යටතේ තියෙන ප්‍රධාන මාතෘකා ටික මොනවද කියලා බලාගෙන යනවා. ඊට පස්සේ අපි මේ නෝට් එකේ පිටුවෙන් පිටුව ගිහිල්ලා ඒ ටික කතා කරගෙන ඊට පස්සේ යනවා. හරි මාතෘකා ටික ගත්තාම මේ බලවල ලක්ෂණ කියන ලොකු මාතෘකාවක් තියෙනවා. ඒක යටතේ අපි ඉගෙන ගන්නවා බලගූර්ණය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා බලගූර්ණයට පස්සේ ගූර්ණ පිළිබඳ මූල ධර්මය. ගූර්ණ පිළිබඳ මූල ධර්මය කතා කරනවා. ඊට පස්සේ අපි යනවා බල යුග්මයක් කියන්නේ මොකද්ද කියන එක කතා කරන්න. ඒ ටික ඉවරනාම වෙනවා බල සමතුලිතතාවයට. බල සමතුලිතතාවය ගත්තාම බල සමතුලිතතාවය ඒ කියන්නේ වස්තුවක් සමතුලිතව තියෙන්න ඕනේ අවශ්‍යතා මෙතන කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ අවශ්‍යතා තෘප්ත කරන්න ඕන නම් ඒ ක්‍රියාත්මක වෙන බල ගූර්ණ අන්‍යවල තියෙන්න ඕනේ ලක්ෂණ දෙකක් මෙතන තියෙනවා. ඊට පස්සේ සමතුලිතතා ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරනවා. ඊට පස්සේ දැන් බල කීපයක් යටතේ සමතුලිත වෙන්න පුළුවන් නේ. ඒකින්ද අපි මුලින්ම කතා කරනවා බල දෙකක් යටතේ සමතුලිතතාවය ගැන. ඊළඟට කතා කරනවා බල තුනක් යටතේ සමතුලිතතාවය ගැන. දැන් බල දෙකක් යටතේ සමතුලිතතාවය ගත්තාන් පස්සේ ඒකට ඕනේ අවශ්‍යතා ටික තමයි මේ කතා කරන්නේ මෙතන. බල තුනක් යටතේ සමතුලිතතාවය ගත්තාම බල තුනක් යටතේ සමතුලිතතාවය තියෙන්න පුළුවන් ආකාර දෙකකුත් තියෙනවා. ඒ ආකාර දෙක මේ තියෙන්නේ මෙතන සමාන්තර බල තුනක් යටතේ ආනත බල තුනක් යටතේ කියලා බල තුනක සමතුලිතතාවය කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙන්න තියෙන අවශ්‍යතා ටික මෙතන තියෙනවා. ඊළඟට ඒ වගේ ගැටලුවක් දුන්නොත් හදන්න ඕන පියවර ටික තියෙනවා. ඊට පස්සේ ආනත බල තුනක් යටතේ සමතුලිතතාවයට ආවිල්ලා ඒකට තියෙන්න ඕන අවශ්‍යතා දෙකක් මෙතන තියෙනවා. ඊට පස්සේ ලාමේගේ ප්‍රමේය කියලා කැලලක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට අපිට කතා කරන්න තියෙනවා මේ සමතුලිතතාවය බිඳ වැටෙනවනේ. සමතුලිතතාවය බිඳ වැටෙනකොට මේ අන්න ඒකට සීමාකාරී සමතුලිතතාවය තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ බිඳ වැටෙන ආසන්න අවස්ථාවේ සීමාකාරී සමතුලිතතාවය තියෙනවා කියලා කියනවා. එතකොට මේ සමතුලිතතාවය බිඳ වැටෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. අන්න ඒ විදි දෙක තමයි මෙතෙන් කියන්නේ. හරි. ඕක තමයි කතා කරන්න තියෙන ප්‍රධාන මාතෘකා ටික. ඉතින් අපි බල ගූර්ණයට ආවම පස්සේ නෝට් එක බලමු. වස්තුක රේඛීය ගම්‍යතාව වෙනස් කිරීමට බලපාන බලපෑම බලයක් ලෙස මෙන්න ඉහතදී හඳුනාගත් අතර වස්තුවක් තමා තුළ පවතින අක්ෂයක් වටා කෝණික ගම්‍යතාවය වෙනස් කිරීම සඳහා වන බලපෑම බල ගූර්ණයක් ලෙස හැඳින්විය හැකිය. යම් ලක්ෂයක් වටා බලයක් මගින් නැති කරන බල ගූර්ණය පහත ලියා දක්විය හැකිය. ඒ කියන්නේ රේඛීය ගම්‍යතාවය වෙනස් කරන්න නම් දෙන බලපෑම බලයක් කියලා කියනවා. අක්ෂයක් වටා කෝණික ගම්‍යතාවය වෙනස් කරන්න නම් දෙන බලපෑම බල ගූර්ණයක් කියලා කියනවා. දැන් අපි මේ බල ගූර්ණය කරන්නේ අක්ෂයක් වටා කෝණික ගම්‍යතාවය වෙනස් කරන එක. එතකොට බලගුණ ලියන හැටි මෙතන කියනවා. බලගුණ ලියන හැටි මෙතන කියනවා. තව බලගුණේ ආයි පැහැදිලි කරලා තියෙනවා බලයක් මගින් නැති කරන භ්‍රමණාචරණය බලගුණය කියලා කියනවා. එහෙම කියන්න පුළුවන්. එතකොට බලගුණේ විශාලත්වය මේක කොච්චර කැරකීමේ ප්‍රබලතාවය කොච්චර ලොකුද කියන එක මත තීරණය වෙනවා. එතකොට කොච්චර කෝණික ගම්‍යතාවය කොච්චර වෙනස් කරන්න පුළුවන් කියන එක මත බලගුණේ විශාලත්වය තීරණය වෙනවා. එතකොට අපි ඕලක්ෂය වටා ගූර්ණය ගත්තොත් එහෙම මේක ප්‍රකාශනයක් මේ බල ගූර්ණයට ප්‍රකාශනයක් ගන්න ඕලක්ෂය වටා ගූර්ණය ගත්තොත් එහෙම ඒක එන්නේ බලය වැඩි කරන්න ඕනේ බලයේ ක්‍රියාරේඛාවේ සිට ඕලක්ෂයට ලම්බක දුර. බලය F කියලා ගත්තොත් බලයේ ක්‍රියාරේඛාව මෙහෙම උඩටනේ යන්නේ. බලයේ ක්‍රියාරේඛාවේ සිට ඕලක්ෂයට ලම්බක දුර. එතන ඉඳන් ලම්බක ගත්තොත් මේ ලම්බක දුර x කියලා එනවා. එතකොට Fx කියලා තමයි එන්නේ. ඒක ගත්තොත් නිව්ටන් මීටර කියලා එනවා. මේක දෛශකයක්. අපි දන්නවා දැන් නිව්ටන් මීටර මූලික ඒකක වලින් ලිව්වහම මේක ජූල් වලට සමානයි කියලා පේනවා. හැබැයි මේක ජූල් වලින් මයින ඒකකයක් නෙමෙයි මේ ගූර්ණය කියලා කියන්නේ. ඊට මේ බලගුණයේ දිශාව අපි කොහොමද බලන්නේ කියලා තමයි මෙතන කියන්නේ. බලගුණයේ දිශාව බලගුණ කියන්නේ දෛශකයක්. එතකොට ඒකේ දිශාව දෛශකයක් කියන්නේ දිශාවක් තියෙනවානේ. දකුණත් කස්කුරුප්පු නියමයෙන් ඒක හොයාගන්න පුළුවන්. තියෙන්නේ. අත් දකුණු අත කරවන්න තියෙන්නේ කරකෝලි වල අපට ඇඟිල්ල තියෙන පැත්තට තමයි දිශාව බලගුණයේ දිශාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ තියෙන්නේ තලයෙන් ඉවතට මේ තියෙන්නේ තලයේ තුලට. දැන් අපි ඕනනම් දැන් මේ ඉලක්ෂය වටා ගුණ ගන්නවා කිව්වන් පස්සේ ගුණේ බලගුණය කියන්නේ දැන් ඉලක්ෂය වටා තලයේ තුලටත් බලගුණ ක්‍රියාත්මක වෙනවා. තලයෙන් ඉවතටත් බලගුණ ක්‍රියාත්මක වෙනවානේ. එතකොට ඒ ගන්නකොට එක පැත්තකට ක්‍රියාත්මක වෙනවා ධන කියලා අරන් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා ඍණ කියලා ගන්න ඕනේ. එතකොට අපි බලගුණ ගන්නදී තව කිව්වනේ බලයයි බලයේ ක්‍රියාරේඛාවට ගුණ ගන්න ලක්ෂ්‍යයේ සිට ලම්බක දුරනේ. එතකොට දැන් මෙතන බලය තිබ්බහම මේ 4යි මූල 3යි කියන එක ගන්න බෑ. ඒක ගන්න ඕනේ මේ ලම්බක දුරක් නේ ලම්බක දුර නම් මේකේ ලම්බක සංරචකයක් තමයි ගන්න ඕනේ. එතකොට 4යි මූල 3යි sin 60 කියලා තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි එහෙම. කොහොම හරි ඔම බලය වේදනය කරලා ගත්තාම අන්තිමේ ධන බල මේ උඩට තියෙන ඒවා ධන බල කියලා අරන් පල්ලෙහාට තියෙන ඒවා ඍණ කියලා අරන් කොහොම හරි අන්තිමේ වම් පැත්තට නැත්තම් තලයෙන් ඉවතට 22 නිව්ටන් මීටර බල ගූර්ණයක් ක්‍රියාත්මක වෙනවා කියලා අන්තිමට එනවා. යම් ලක්ෂයක් වටා බල පද්ධතියක් මගින් ඇති කරන ලබන ගූර්ණය හොයන්න නම් එක් එක් බලය මගින් එම ලක්ෂය වටා ඇති කරන ලබන ගූර්ණවල දෛශිකය කියලා ලබා ගන්න ඕනේ. ඒක තමයි මෙතනත් කරේ. මොකක් හරි තැනක ඒ බල පද්ධතිය මගින් ඇති කරන ගූර්ණය හොයන්න නම් ඒ තනි බල තියෙන්නේ. මෙයාගෙන් අන්න ඒගොල්ලන්ගෙන් ඇති කරන ගූර්ණවල දෛශික අයිතිය ගන්න ඕනේ. ධන ඍණ කියලා අරන් ඒගොල්ලෝ එකතුව ගත්තොත් තමයි මේ ලක්ෂ්‍ය වටා ඇති කරන ගූර්ණය හොයාගන්න පුළුවන්.
මේ තියෙන්නේ මේ වගේ තව උදාහරණයක්. මම තව විශේෂ පොයින්ට් එකක් තියෙනවා. ගූර්ණ හොයන්න ඕන ලක්ෂ්‍ය ඒ කියන්නේ බලයක ක්‍රියාරේඛාව ගූර්ණ හොයන්න ඕන ලක්ෂ්‍ය හරහා යනවා නම් ඒ බලය මගින් ලක්ෂ්‍ය වටා ගූර්ණයක් ඇති කරන්නේ නැහැ. දැන් අපි මේ ගූර්ණ හොයන ලක්ෂ්‍ය O කියලා ගත්තොත් එහෙම බලයේ ක්‍රියාරේඛාව ඒ ලක්ෂ්‍ය හරහා යනවා නම් මෙතන යනවනේ මේ ක්‍රියාරේඛාව දික් කරාම ගූර්ණ ගන්න ලක්ෂ්‍ය වටා යනවා. එතකොට ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. මොකද ලම්බ දුරක් මෙතන නැහැ. ලම්බ දුරක් මේ ක්‍රියාරේඛාව ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනකොට ලම්බ දුරක් හැදෙන්න විදිහක් නැහැ නේ. මොකද බල ගූර්ණයක් හැදෙන්නේ බලය වැඩි කිරීම ලම්බ දුරනේ. ඒක හින්දා ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ එතකොට. ගූර්ණය ශුන්‍යයි. එතකොට මෙතන උදාහරණයක් තියෙනවා ඒ වටා ගූර්ණ අරන් තියෙනවා. ඒ වටා ගූර්ණ ගත්තාම දැන් මේ 4 නිව්ටන් බලය ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනවා ඒකේ ක්‍රියාරේඛාව. 4 මුල 2 නිව්ටන් කියන එකත් යනවා එහෙම. එතකොට ඒ බල දෙක අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ඒ වටා ගූර්ණ ගන්නකොට ඇත්තටම අපිට ඕනේ මේ 3 නිව්ටන් කියන එකයි 2 නිව්ටන් කියන එකයි. දකුණට ඒවා ධන කියලා ගත්තොත් 3 නිව්ටන් බලය එයාගේ ලම්බ දුර 3 මීටර. ඒක ධන. ඊට පස්සේ ආයි දකුණට 2 නිව්ටන් එයාගේ ලක්ෂයට ලම්බ දුර 5 කියලා එනවා. අන්තිම ඔක්කොම 19 නිව්ටන් මීටර කියලා එනවා. ඊට පස්සේ එනවා ගූර්ණ පිළිබඳ මූල ධර්මය. දැන් අපි කතා කරපු එකම බල ගූර්ණය කොහොමද එන්නේ කියලා කතා කරලා දැන් මේ ඒකේ මූල ධර්මය වචන වලින් අපි කියනවා යම් බලපද්ධතියක සංප්‍රයුක්ත පීඨීම හොයාගන්න ගූර්ණ පිළිබඳ මූල ධර්මය වැදගත් වේ කියලා කියනවා. එතකොට ඒ කියන්නේ සංප්‍රයුක්තය යන්නේ කොතනින්ද කියලා හොයාගන්න මේක වැදගත් වෙනවා ගූර්ණ පිළිබඳ මූල ධර්මය කියන එක. එතකොට යම් බලපද්ධතියක සලකනු ලබන ලක්ෂයක් වටා බලපද්ධතිය බලමගින් ඇති කරන ලබන සංප්‍රයුක්ත ගූර්ණය බලපද්ධතියේ සංප්‍රයුක්තය මගින් එම ලක්ෂය වටා ඇති කරන ගූර්ණයට සමාන වෙයි. ඒ කියන්නේ මොකක් හරි බලපද්ධතියක් සලකලා බැලුවාම ඒකේ ලක්ෂයක් වටා බල කීපයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ තනි තනි බල වලින් ඇති කරන සංප්‍රයුක්ත ගුණයක් තියෙනවනේ. දැන් අපි මෙහෙම ගත්තාම දැන් මේ බල මෙතන අපි ඒ වටා ගත්තාම බල තුනක් ගැන කතා කරනවානේ. මේ යාගෙන් ඇති කරන ගුණයකුත් තියෙනවා, මෙයාගෙන් ඇති කරන ගුණයකුත් තියෙනවා, මෙයාගෙන් ඇති කරන ගුණයකුත් තියෙනවා. ඒගොල්ලෝ මගින් ඇති කරන සංප්‍රයුක්ත ගුණය අපි හොයාගත්තා මෙහෙම 22 නිව්ටන් මීටර කියලා. අන්න ඒක සමාන වෙනවා කියනවා බලපද්ධතිය සංප්‍රයුක්තය මගින් එම ලක්ෂය වටා ඇති කරන ගුණය. දැන් අපි හිතුවොත් මේ ඔක්කොම අයින් කරලා මේ බලපද්ධතියේ සංප්‍රයුක්තය තියෙනවනේ. ඒ කියන්නේ මෙයාගෙන් එනවා 4 නිව්ටන් ඔන්නෝම ඇවිල්ලා මේ සංප්‍රයුක්ත බලයක් එනවනේ මේගොල්ලන්ගෙන්. එයා ඇති කරන ගූර්ණයට සමාන වෙනවා. ඒකත් 22 නිව්ටන් මීටර කියලා එන්නේ. ඒක පොඩ්ඩක් අපි හැදිලා ඉස්සරහට උදාහරණයක් තියෙනවා. ඒකේ කියනවා ඒක. දැන් මෙතන ගත්තාම මෙතන ගණන් දීලා තියෙනවා. අපි මේ ඕවට ගූර්ණ ගන්නවා. එතකොට සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ කොතනින්ද කියලා කොතනින්ද කියලා හොයන්න කියලා තමයි අහන්නේ. එතකොට දැන් මෙතන අපි දකුණට තියෙන බල ධන කියලා ගත්තොත් මේ දකුණට තියෙනවා 1 නිව්ටන්, තව 8 නිව්ටන් තියෙනවා. වමට තියෙනවා 2 නිව්ටන් කියලා. හරි. එතකොට අපි බලනවා මේ බල මගින් මේ තනි තනි බල මගින් ඇති කරන සංප්‍රයුක්ත ගුණය හොයනවා. ඒක සමාන වෙනවා සංප්‍රයුක්ත බලයේ ගුණයට. දැන් මෙතන දකුණට තියෙන සම්පූර්ණ බලවල එකතුව 8යි 1යි 9යි. වමට තියෙන වමට තියෙන 2 නිව්ටන් විතරයිනේ. එතකොට සංප්‍රයුක්ත බලය 9න් 2ක් අඩු වුණාම මේ පල්ලෙහාට නිව්ටන් 7ක්නේ. එතකොට අර උඩ කිව්ව තියරි එකෙන් කියන්නේ මේ තනි තනි බල වලින් ඇති කරන ගූර්ණවල එකතුවක් එනවනේ. ඒ ගූර්ණවල දෛශික එකතුව සමාන වෙනවා මේ 7 නිව්ටන් කියන සංප්‍රයුක්ත බලය ඇති කරන ගූර්ණයට. හරිද? එතකොට 7 නිව්ටන් ඕට යම්කිසි දුරකින් ඉන්නේද්දි තමයි මෙන්න මේගොල්ලන්ගේ තනි තනි ගූර්ණ වලින් එන සංප්‍රයුක්ත ගූර්ණයේ අගයට 7 නිව්ටන්ගේ ගූර්ණය සමාන වෙන්නේ. ඒක මෙහෙම හොයන්න පුළුවන්. එතකොට ගත්තාම 1 නිව්ටන් 1 මීටර දුරකින් ඉන්නවා. ඒකට එකතු කරනවා 8යි නිව්ටන් 1 මීටර 1 මීටර 2 මීටර ඔක්කොම 4යි මීටර දුරකින් ඉන්නවා. ඒ දෙන්න තමයි දකුණට ඉන්නේ. එතකොට වමට ඉන්නවා 2 නිව්ටන් ඉන්නවා 2 මීටර දුරකින්. එයා ඍණ කියලා ගන්නවා. එතකොට මේ තනි තනි බලවල සංප්‍රයුක්ත ගූර්ණය සමාන වෙනවා සංප්‍රයුක්ත බලයේ ගූර්ණය. සංප්‍රයුක්ත බලය 7 නිව්ටන් ගූර්ණයක් ගන්න නම් බලයයි ලම්බ දුරයි දෙකක් තියෙනවානේ. එතකොට අපි සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ ඕකට කොච්චර දුරකින්ද කියලා එකට x කියලා දාගෙන තියෙනවා. එතකොට මේ දෙක සමාන වෙන්න ඕනේ කියන එකනේ කියන්නේ අර තියරි එකේ. ඒ හින්දා අපිට මේ x කියන එක හොයාගන්න පුළුවන්. සංප්‍රයුක්ත බලය O සිට කොච්චර දුරකින්ද වැඩ කරන්නේ කියලා හොයාගන්න පුළුවන්. එතකොට 7.14 මීටර කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගූර්ණ පිළිබඳ මූල ධර්මයට අනුව O ලක්ෂය වටා දැන් මේ උදාහරණය ගැන කතා කරන්නේ F1 F2 බල මගින් ඇති කරන සංප්‍රයුක්ත ගූර්ණය බල දෙකේ සංප්‍රයුක්තය මගින් ඇති කරන ගූර්ණයට සමාන වේ. ඒ කියන්නේ අර කලින් කිව්ව ගූර්ණ පිළිබඳ තියරි එක අනුව මේ O වටා F1 මගින් ඇති කරන ගූර්ණයයි F2 මගින් ඇති කරන ගූර්ණයයි ඒ දෙකේ එකතුව තියෙනවානේ. ඒ දෙකේ එකතුව මේ F1 ගේ F2 ගේ එකතු වෙන සංප්‍රයුක්ත බලය F1 දන F2 තියෙනවානේ. අන්න එයා මගින් ඇති කරන ගූර්ණයට සමාන වෙනවා. හරිද? ඒ කියන්නේ F1 මගින් ගූර්ණයකුත් ඇති කරනවා F2 මගින් ගූර්ණයකුත් ඇති කරනවා. අන්න ඒ ගූර්ණ එකතු කරලා අපි සංප්‍රයුක්ත ගූර්ණයක් ගන්නවා. අන්න ඒක තමයි සංප්‍රයුක්ත ගූර්ණයක් ගන්නවා. ඒ ගත්ත සංප්‍රයුක්ත ගූර්ණය සමාන වෙන්නේ කාටද? සංප්‍රයුක්ත බලයේ ගූර්ණයට. සංප්‍රයුක්ත බලය කවුද එතකොට? මේ දෙන්නගේ එකතුව F1 දන F2. එතකොට ගූර්ණයක් වෙන්න නම් එයාට ලම්බ දුරකුත් තියෙන්න එපා. ඒක x කියලා අරන් තියෙනවා. එතකොට ඒ තියරි එක තමයි F1 x1 දන F2 x2 සමානයි. මේ තියෙන සංප්‍රයුක්ත බලය F1 දන F2 ගූර්ණය ගන්න ලම්බ දුරක් තියෙනවනේ x කියලා ගන්නවා. බල මගින් ඇති කරන සංප්‍රයුක්ත ගූර්ණය සංප්‍රයුක්ත බලය වෙන F1 දන F2 ගේ මගින් ඇති කරන ගූර්ණයට සමානයි කියලා අරන් තියෙනවා. එතකොට මෙතන x උක්ත කරොත් එහෙම සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ O කියන ලක්ෂයට කොච්චර දුරින්ද කියලා හොයාගන්න පුළුවන්.
ඉතින් මෙතනින් ගන්න පුළුවන් තව දෙයක් තමයි මේ සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව මත තියෙන ලක්ෂයක් ගත්තොත් එහෙම ඒ ලක්ෂය වටා මේ සලකන බල පද්ධතිය මගින් ඇති කරන ගූර්ණය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන සංප්‍රයුක්ත බලය කියන්නේ F1 ධන F2 නේ. F1 ධන F2 ගේ බලයේ ක්‍රියා රේඛාව මෙහෙමනේ යන්නේ. ඒ ක්‍රියා රේඛාවේ ඉන්න ලක්ෂයක් වටා ගූර්ණ ගත්තොත් එයා ඒ ගූර්ණ බිඳුවයි කියලා කියන්නේ. ගූර්ණ බිඳුවයි කියන්නේ ඒ කියන්නේ වම් පැත්තේ ඒ කියන්නේ මෙතන අපි දැන් මේ මෙන්න මෙතන සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව හරහා යන ලක්ෂය ගූර්ණ ගත්තොත් එහෙම එතන ගූර්ණ බිඳුවයි කියලා කියන්නේ. ඒ කියන්නේ වමට තියෙන ගූර්ණ දකුණට තියෙන ගූර්ණ වලට සමානයි කියන එක තමයි එකෙන් කියවෙන්නේ. මෙතන ගානක් හදලා තියෙනවා. වම් පැත්තට 6 නිව්ටන් බලයක් තියෙනවා. ආයි දකුණට 3 නිව්ටන් බලයක් තියෙනවා. එතකොට අපි ගූර්ණ ගන්නවා මේ සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වන ලක්ෂ්‍ය මෙන්න මෙතන අරන් ඉවර වෙලා එක පැත්තකට තියෙන දුර x කියලා අරන් තියෙනවා. මේ මුළු දුර 18යි හින්දා අනිත් පැත්තේ දුර 18 ඍණ x කියලා අරන් තියෙනවා. එතකොට මේවට ගූර්ණ ශුන්‍යයක් වෙන්න නම් වම් පැත්තේ ගූර්ණ දකුණු පැත්තේ ගූර්ණ වලට සමාන වෙන්න එපා. එතකොට 3 ගුණ කිරීම 18 ඍණ x. ඒක දකුණු පැත්තේවත් ධන කියලා ගත්තා හින්දා වම් පැත්තේ ඍණ කියලා අරන් ඍණ 6 ගුණ කිරීම x සමානයි 0 කියලා අරන්. එතකොට අන්තිමේ සුළු කරාම x එනවා 6 මීටර කියලා. x එනවා 6 මීටර. එතකොට 18 ඍණ x කියලා කියන්නේ 18න් 6ක් අඩු කරාම 12යි. හැම වෙලේම සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව මත ලක්ෂයක් ගත්තොත් ඒවට ඇති කරන ගුණය බිඳුවයි. ඒ කියන්නේ වම් පැත්තේ සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාවේ තියෙන ලක්ෂයක් ගත්තොත් එයාට වම් පැත්තේ තියෙන ගුණ වල එකතුව දකුණු පැත්තේ තියෙන ගුණ වල එකතුවට සමානයි. මේ දෙ විදිහටම කියන්න පුළුවන්. බල යුග්මයක් කියලා කියන්නේ බල ගුණෙම විශේෂ ආකාරයක්. මේකේ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිරුද්ධ ඒක රේඛීය නොවන බල දෙකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද විශාලත්වයෙන් සමානයි. මෙතන තියෙන්නේ F බලයක් විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. මේක මේ අතට මේක මේ අතට. හැබැයි ඒක රේඛීය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බල දෙක ඒක රේඛීයව නෙමෙයි තියෙන්නේ. ඉතින් මේකේ උදාහරණ අපිට බල යුග්ම වලට තියෙනවා ජල කර්මාරමයක් විවෘත කරන හැටි. මේ බල දෙක විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. බල දෙක ඒක රේඛීය නැහැ. වාහනේ සුක්කානමක් තියෙනවා. මේ රෝදයක ඇණිය ගලවද්දිත් බල යුග්මයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බල යුග්මයට විශේෂ ලක්ෂණයක් තියෙනවා මේකේ සංප්‍රයුක්තය බිඳුවයි. මොකද විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. සංප්‍රයුක්තය බිඳුවයි. හැබැයි මේගොල්ලෝ ඒක රේඛීය වෙන්නේ නැති හින්දා මෙයාගේ ගූර්ණයක් ඇති වෙනවා. විශේෂත්වය තමයි බල යුග්මයේ විශේෂත්වය තමයි එයාගේ සංප්‍රයුක්ත බලය බිඳුවයි. හැබැයි මේගොල්ලන්ගේ ගූර්ණය බිඳුවක් වෙන්නේ නැහැ. ගූර්ණයට අගයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ එහෙම වෙන්නේ මේගොල්ලෝ ඒක මේ බල දෙක එක රේඛීය වෙන්නේ නැති හින්දා. එතකොට ඒ ගූර්ණය ගත්තාම මේ බල දෙක අතර ඕනෑම ලක්ෂයක් ගත්තොත් එහෙම එකම විශාලත්වයක් තියෙන ගූර්ණයක් තමයි හම්බෙන්නේ. දැන් හරිද? දැන් අපි ගත්තොත් මේ එක ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂය ගණන් තියෙනවා. එතකොට ඒ ලක්ෂය වටා ගූර්ණ ගත්තාම එක පැත්තක් x කියලා අරන් අනික මුළු දුර d හින්දා d ඍණ x කියලා අරන්. එතකොට ඒ ලක්ෂ වටා දකුණට තියෙනවා ධන කියලා අරන් f ගුණ කිරීම d ඍණ x සමානයි fx කියලා. අන්තිමේ සුළු වෙලා එන්නේ fd කියලා. එතකොට කොතනට මේක දැම්මත් අන්තිමේ එන්නේ fd කියලා. එතකොට බල යුග්මික ගූර්ණය හොයන්න නම් අපි එක බලයක අගයයි ඒ බල දෙක අතර දුරයි ලිව්වනම් ගූර්ණය හොයන්න පුළුවන්. අර කලින් කරපු විදිහට දඟලන්න ඕනේ නැහැ. එක බලයයි බල දෙක අතර දුරයි. fd. ඊට පස්සේ එනවා බල සමතුලිතතාවයට. බල සමතුලිතතාවය වෙන්න නම් මේකට අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි කොයි දිශාවකටවත් රේඛීය ත්වරණයක්, රේඛීය මන්දනයක් තියෙන්න බෑ. දෙවෙනි එක තමයි භ්‍රමණ චලිතය සැලකුවාම මොනම ලක්ෂයක් වටවත් කෝණික ත්වරණයක්, කෝණික මන්දනයක් තියෙන්න බෑ. එතකොට මේ අවශ්‍යතා දෙක තියෙන්න නම් ඒ වස්තුව මත ක්‍රියා කරන බල ගූර්ණ වලටයි මෙන්න මේ ලක්ෂණ දෙක තියෙන්න ඕනේ. කියන්නේ රේඛීය ත්වරණයක්, රේඛීය මන්දනයක් තියෙන්න බෑ, කෝණික ත්වරණයක්, කෝණික මන්දනයක් තියෙන්න බෑ. සලකන ලක්ෂයක් වටා. එහෙම වෙන්න නම් ලක්ෂණ දෙක තමයි වස්තුව මත ක්‍රියා කරන බාහිර අසන්තුලිත බලය ශුන්‍ය වෙන්න ඕනේ. සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. කියන්නේ බල කැපිලා යන්න ඕනේ කියලා කියන්නේ. වස්තුව මත සලකන ලබන ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍යයක් වෙන්නත් ඕනේ. බලය ශුන්‍ය වෙන්නත් ඕනේ, සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්නත් ඕනේ, සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍යත් වෙන්න ඕනේ. f බිඳුවක් වෙන්න ඕනේ, g බිඳුවක් වෙන්න ඕනේ. එතකොට සමතුලිතතාවයේ පවතින ප්‍රධාන ආකාර දෙකක් කතා කරනවා. එකක් තමයි මේ රේඛීය ත්වරණය, මන්දනය, කෝණික ත්වරණය, මන්දනය. අන්න ඒ දෙක නෑ. හැබැයි රේඛීය ඒකාකාර ප්‍රවේග, කෝණික ඒකාකාර ප්‍රවේග හෝ ඒ දෙකම පවතින වස්තුන් වෙන්න පුළුවන්. අන්න ඒවට ගතික සමතුලිතතාවය කියනවා. තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ දැන් මේ කියන්නේ සමතුලිතතාවයේ තියෙන්න නම් ඕනි කිව්වේ රේඛීය ත්වරණයක හෝ කෝණික ත්වරණයක, ඒ කියන්නේ රේඛීය ත්වරණයක මන්දනයක, කෝණික ත්වරණයක මන්දනයක නැතුව ඉන්න ඕනි කියලානේ කියන්නේ. මේ ඒකාකාර රේඛීය ප්‍රවේගයෙන් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් යනවා කියලා එහෙම සමතුලිතතාවයක් නැති වෙනවා එහෙම මොකුත් කිව්වේ නෑනේ. සමතුලිතතාවය තියෙන නම් මේ කට්ටිය රේඛීය ත්වරණ මන්දන, කෝණික ත්වරණ මන්දන නැති වුණාම ඇති. දැන් ඒකාකාර කෝණික ප්‍රවේග ඒකාකාර රේඛීය ප්‍රවේග තියෙන වස්තුන්ට ගතික සමතුලිතතාවය තියෙනවා කියලා කියනවා. රේඛීය ත්වරණයයි නැත්නම් රේඛීය ත්වරණයක් හෝ මන්දනයක් හා කෝණික ත්වරණයක් හෝ මන්දනයක්
වගේම රේඛීය හා කෝණික ඒකාකාර ප්‍රවේගද නැති. ඒ කියන්නේ මේක වලට රේඛීය ත්වරණ බන්ධනත් නැහැ, කෝණික ත්වරණ බන්ධනත් නැහැ. කෝණික හරි රේඛීය හරි ඒකාකාර ප්‍රවේගත් නැහැ. හරිද? එතකොට ඒ කියන්නේ මේගොල්ලන්ට මොකුත් නැහැ. ඒගොල්ලන්ට කියන්නේ ස්ථිතික සමතුලිතතාවය ඉන්නවා. කලින් කටියට කියන්නේ ගතික සමතුලිතතාවය ඉන්නවා කියලා. ඊට පස්සේ බල දෙකක් යටතේ සමතුලිතතාවය ගත්තාම බල දෙකක් යටතේ සමතුලිතව තියෙන්න අවශ්‍යතා දෙකක් ඕනේ. බල දෙක විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒ මොකටද? සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න. පළවෙනි අවශ්‍යතාවය හරිනේ. එතකොට බල දෙක ඒක රේඛීය වෙන්න ඕනේ. වස්තුව මත ක්‍රියා කරන ඕනෑම ලක්ෂයක් කොට ගුණ ශුන්‍ය වෙන්න. විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දැන් මෙතන මේ බල දෙකක් යටතේ සමතුලිතතාවය වෙලා සමතුලිතකෙන් තියෙන්නේ. බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඊට පස්සේ බල දෙක ඒක රේඛීයයි. ඒක රේඛීය නොවුනොත් එහෙම ගුණයක් ඇති වෙනවා. ගුණයක් ඇති වුණොත් සමතුලිත වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ ඒක රේඛීය හින්දා ගුණයක් නැහැ. ඒක රේඛීය නොවන අවස්ථාවක මේ. මෙතන ඒක රේඛීය නැහැනේ. අන්න ඒ වෙලේ ගුණයක් ඇති වෙනවා. මෙතන ඇත්තටම ඉතින් බල යුග්මයක් තියෙනවා. විශාලත්වයෙන් සමානයි මේ බල දෙක. ඊට පස්සේ බල තුනක් යටතේ සමතුලිතතාවය ආවම මේක වෙන්න පුළුවන් ප්‍රධාන විදි දෙකක් තියෙනවා. සමාන්තර බල තුනක් යටතේ ආනත බල තුනක් යටතේ කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන සමාන්තර බල තුනක් යටතේ සමතුලිතය මෙහෙම තියෙන්න නම් අවශ්‍යතා දෙකක් ඕනේ. එක දිශාවකට පවතින බල දෙකේ සංප්‍රයුක්තය අනිත් දිශාවට පවතින බලයේ විශාලත්වයට සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒක සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්න. ඒ කියන්නේ දැන් මේ උදාහරණය ගත්තොත් එක දිශාවකට පවතින බල දෙකේ සංප්‍රයුක්තය. මේ R1 හා R2 ගේ සංප්‍රයුක්තය අනිත් දිශාවේ පවතින බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. මේ අනිත් දිශාව mg නේ. mg ට ඒ කියන්නේ මේ දෙක එකතුව mg ට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. මේ දෙකේ සංප්‍රයුක්තය දිශාවෙන් mg ට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. දෙවෙනි පොයින්ට් එක තමයි එක් දිශාවකට පවතින බල දෙකේ සංප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව අනිත් දිශාවේ පවතින බලය සමග ඒක රේඛීය වෙන්න ඕනේ. ඒ මොකද ගුණය ශුන්‍ය වෙනවා. කලින් එක සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. දැන් එක් දිශාවකට පවතින බල දෙකේ සංප්‍රයුක්තය කියන්නේ R1 ධන R2 ගේ සංප්‍රයුක්තයනේ. අන්න යාගේ ක්‍රියා රේඛාව මේ mg ගේ ක්‍රියා රේඛාවත් එක්ක ඒක රේඛීය වෙන්න ඕනේ කියලා කියන්නේ. මේ තියෙන්නේ. මේ දෙන්නා ක්‍රියා රේඛාව mg ගේ ක්‍රියා රේඛාවත් එක්ක තනියරකින් ඒක රේඛීය වෙන්න ඕනේ. අන්‍ය අවශ්‍යතා දෙක තිබ්බනම් සමාන්තර බල තුනක් යටතේ සමතුලිත තියෙනවා. එතකොට මේ වගේ ගැටලුවක් දුන්නොත් එහෙම මේ ගැටලුව සුළු කරන්න පාවිච්චි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම වස්තුවට තිරස් සහ සිරස් බල සමතුලිත කරලා බලනවා. ඊට පස්සේ වස්තුවේ ඕනෑම ලක්ෂයක් වටා ගුණ ලියලා ඊට ශුන්‍යයට සමාන කරනවා. ඒ කියන්නේ දැන් වස්තුවක් සමතුලිත වෙලා ඉන්නවා කියන්නේ යාට සංප්‍රයුක්ත බලයකුත් නැහැ සංප්‍රයුක්ත ගුණයකුත් නැහැනේ. සිරස් බල සමතුලිත කියන්නේ සිරස් බල සමතුලිත කරලා තිරස් බල සමතුලිත කරනවා කියලා කියන්නේ මේ සංප්‍රයුක්ත බලයක් නැහැ කියන එක පෙන්නනවා. ඊට පස්සේ ඕනෑම ලක්ෂයක් වටා ගුණය ලියලා ඒකට ශුන්‍යයි කියලා කියන්නේ සමතුලිත නම් ඉතින් බල ගුණයක් නැහැ නේ. ඒකින්ද කොයි ලක්ෂය වටා ගුණය බැලුවත් ශුන්‍යයි කියලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි එතන කරන්නේ. එතකොට මෙතන ගානක් හදලා තියෙනවා. 8 මීටර දිග ස්කන්ධයේ 50ක් වන ඒකාකාර දණ්ඩක් ආධාර දෙක මත තියෙනවා. මේ එක එක ආධාරක මගින් නැති කරන ප්‍රතික්‍රියා හොයන්න කියලා. ඉස්සෙල්ලාම සිරස් සමතුලිතතාවය දාලා තියෙනවා මේ RA ධන RB සමානයි මේ පල්ලෙහාට ඇති කරන 500 නිව්ටන් බලය කියලා. ඊට පස්සේ මේ ඒ වටා ගුණ ගන්නවා. ඒ වටා ගුණ ගත්තාම පස්සේ මේ RA අයින් කරලා දාන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඒ අපිට මොකක් හරි අයින් කරන්න ඕන නම් ඒ කියන්නේ බල ගොඩක් තියෙද්දි ලේසි කරගන්න විදිහක් තමයි ඒ එක බලයක් ක්‍රියාත්මක වෙන ක්‍රියා රේඛාව යන ලක්ෂයක්. ඒ කියන්නේ RA ගේ ක්‍රියා රේඛාව මෙහෙමනේ යන්නේ. ඒ ක්‍රියා රේඛාවේ තියෙන ලක්ෂයක් ගත්තොත් එහෙම RA නොසලකා හරින්න පුළුවන්. එතකොට මේ මෙන්න මෙතන ගුණ ගත්තොත් එහෙම මේ RA බලය නොසලකා හැරලිවලා ගන්න හදන්න පුළුවන්. එතකොට ඒ වටා ගුණ ගත්තාන් පස්සේ අපිට එනවා 500 ගුණ කිරීම 2. 500 වැඩි කරනවා 2 සමාන වෙනවා අනිත් පැත්තට තියෙන බල RB ගුණ කිරීම 3ට. එතකොට RB එතනින් ගන්න පුළුවන් 10 බෙදීම 3යි කියලා. එතකොට RA දන RB 500 කියලා ගත්තානේ. එතකොට මේ RB ගියාගේ මේකට ආදේශ කරා නම් RA එනවා. මෙතන 10 බෙදීම 3 කියලා එනවා. මෙතන RB ට එනවා. sorry RA ට එනවා 500 බෙදීම 3යි නිව්ටන් කියලා. මෙතන තව ගාණක් තියෙනවා. ඒකත් ඉතින් අර කලින් එක වගේම තමයි. අපේ ආනත බල තුනක් යටතේ සමතුලිතතාවයට ආවම පස්සේ මේකට අවශ්‍යතා දෙකක් තියෙනවා. බල තුන පළවෙනි එක තමයි බල දෙකක සංප්‍රයුක්තය අනිත් බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. සංප්‍රයුක්ත බලය ශුන්‍ය වීමට. කියන්නේ අර සමාන්තරක වගේම තමයි ඒ සමාන්තරකයේ පළවෙනි එකත් මේකමනේ. බල දෙකක සංප්‍රයුක්තය අනිත් බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. බල දෙකේ සංප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව අනිත් බලය සමග ඒක රේඛීය වෙන්න ඕනේ. ඒ කියන්නේ බල දෙකේ බල දෙකක සංප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව අනිත් බලය සමග ඒක රේඛීය වෙන්න ඕනේ. පද්ධතියේ ඕනෑම ලක්ෂණයක ගුණ සමාන. ඒකත් ඉතින් අර කලින් කිව්ව එකට ඒ කියන්නේ සමාන්තර එකේ කිව්වෙත් ඔය දෙකමනේ. සමාන්තර එකේ කිව්වේ ක්‍රියා රේඛාව අනිත් බලය සමග ඒක රේඛීය වෙන්න ඕනේ. විශාලත්වයෙන් සමාන වෙනවා. ඒ දෙකම තමයි. හැබැයි මේ ආනතකයේ විශේෂ සිද්ධියක් තියෙනවා මේ දෙවෙනි අවස්ථාව ක්‍රියා රේඛාව අනිත් බලය සමග ඒක රේඛීය වෙන්න බල දෙක සංප්‍රයුක්ත ක්‍රියා රේඛාව අනිත් බලය සමග ඒක රේඛීය වෙන්න නම් ඒ බල තුනේ ක්‍රියා රේඛාව එකම ලක්ෂයක ඡේදනය වෙන්න ඕනේ. අන්න ඒ දෙවෙනි පොයින්ට් එක ඔප්පු වෙන්න නම් ඒ බල තුනේම ක්‍රියා රේඛාව එක තැනකදී හම්බ වෙන්න ඕනේ. නැත්නම් එහෙම හම්බුනේ නැත්නම් මේ ගුණයක් ඇති වෙනවා කියලා මෙතන පෙන්නනවා. සමතුලිත නැහැ. එහෙම හම්බුණා සමතුලිතයි කියලා කියනවා. අමතරව තියෙන්නේ මේ කැලල විතරයි. එතකොට මේ තර්ක පාවිච්චි කරලා ගුරුත්ව කේන්ද්‍ර ගන්නත් පුළුවන්.
මේ තියෙන මේ වස්තුව එල්ලලා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා කියනවා. එතකොට මේ බල තුන යාවෙන්න එපා. බල තුන යාවෙන තැන හොයලා මේ T1 T2 ගේ සංප්‍රයුක්තය කොතනින්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ බර සිරස පහළටනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක රේඛිය වෙන්න නම් T1 T2 ගේ සංප්‍රයුක්තය මෙතනින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ තුන මෙතන හම්බ වෙන හින්දා මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය කියලා හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ ලාමීයගේ ප්‍රමේය පාවිච්චි කරන හැටි ගැන. මෙතන T1 මෙතන T2 කියලා තන්තු දෙකකින් මේ 100 නිව්ටන් බර වස්තුවක් එල්ලලා තියෙනවා. එතකොට මේ T1 T2 හොයන්න කියලා තියෙන්නේ. එතකොට මේ ලාමීයගේ ප්‍රමේයයෙන් කියන්නේ මේ අපි මේ කෝණ මාක් කරලා තියෙනවා මෙතන 30යි 60යි 120යි 150යි කියලා. T1 බෙදීම sin 120. ඒ කියන්නේ T1 කියන්නේ මේ මෙතන ආතතිය ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන කෝණය. සමාන වෙනවා T2 බෙදීම sin 150. T2 කියන්නේ මේ පැත්තට තියෙන බලය ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ කෝණය sin කෝණේ sin ගේ sin බෙදීම sin 150 සමානයි 100 බෙදීම sin 190. 100 කියන්නේ මේ පැත්තට තියෙන බලය ප්‍රතිවිරුද්ධ පැත්තේ කෝණේ sin ගේ. එතකොට මේ තුන සමානයි කියලා එහෙම ගන්න එක තමයි මේ ලාමීයගේ ප්‍රමේය කියලා කියන්නේ. ඉතින් අපි දන්නවනේ මේ 120 වගේ කෝණයක් දුන්නාම පස්සේ ඒකේ sin ගේ හොයන්න නම් sin θ සමානයි sin 180 ඍණ θ කියලා. ඒ කියන්නේ 120න් 180න් 120 අඩු කරනවා. අන්න එතකොට එන කෝණේ sin ගේ තමයි මේ බලන්නේ. දැන් sin 120 කිව්වහම ගන්න 180න් 120ක් අඩු කරලා ගන්න 60යි කියලා. sin 60 යගේ තමයි sin 120 යගේ. ඒ යගෙන් දෙක සමානයි. කොහොම හරි එකෙන් ආදේශ කරලා T1 බෙදීම sin 120 සමානයි 100 බෙදීම sin 90 කියලා. මෙතනට sin 60ට මුල 3 බෙදීම 2යි කියලා ආදේශ කරලා T1 ගන්නවා මෙහෙම. ඊට පස්සේ ආයි ඒ විදිහටම T2 ගන්න පුළුවන්. ඊට පස්සේ වස්තුවක සීමාකාරී සමතුලිතතාවය කියලා පොඩි කන්සෙප්ට් එකක් තියෙනවා. මේ කියන්නේ දැන් සමතුලිතතාවය නැති වෙන අවස්ථාවක් තියෙනවානේ. ඒ සමතුලිතතාවය නැති වෙන ආසන්නතම අවස්ථාවේ තියෙන්නේ සීමාකාරී සමතුලිතතාවය කියලා කියනවා. හරිද? එතකොට මේ සීමාකාරී සමතුලිතතාවය නැති වෙන විදි දෙකක් ගැන කතා කරනවා. සීමාකාරී එක පළවෙනි තමයි සීමාකාරී ඝර්ෂණ බලය ඉක්මවා බාහිර බලයක් ගමන් කිරීමෙන් වස්තුව ලිසා යාමෙන් සමතුලිතතාවය බෙදීම. සීමාකාරී ඝර්ෂණ බලය ඉක්මවා බාහිර බලයක් ගමන් කිරීමෙන් වස්තුව ලිසා යාමෙන් සමතුලිතතාවය බෙදීම. අපි දන්නවනේ වස්තුවකට සීමාකාරී ඝර්ෂණ බලයක් තියෙනවා කියලා ඝර්ෂණීය පාඩමේ කියනවනේ. ඒ ඝර්ෂණ බලයක් ඉක්මවල බාහිර බලයක් ලැබුණොත් එහෙම ඒක ලිස්සලි වල සමතුලිතතාවය නැති වෙනවා. අනිත් එක තමයි යම් ලක්ෂයක් වට ඇති වෙන ගූර්ණය හේතු වෙන වස්තුව පෙරලීම. යම් ලක්ෂයක් වට ගූර්ණයක් ඇති වෙනවා වස්තුව පෙරලෙනවා. මේකෙන් කියන්නේ පළවෙනි පොයින්ට් එක මේ කෝණය වැඩි කරන්න පල්ලෙහාට බරේ සංරචකය වැඩි වෙනවා. එතකොට මෙයා ලිස්සලා ගිහිල්ලා සමතුලිතතාවය නැති වෙනවා. දැන් මෙතන ප්‍රකාශනයක් ගන්න පුළුවන් මේ කුට්ටිය ගත්තොත් කුට්ටියේ උස h දිග l කියලා ගත්තොත් එහෙම tan θ නැත්නම් මේකේ ආනතිය θ කෝණය කියලා ගත්තොත් tan θ සමානයි l බෙදීම h කියලා ප්‍රකාශනයක් කරන් තියෙනවා. එතකොට මේ කුට්ටියේ උස වැඩි වෙද්දි මෙයාට දරා ගන්න කියන්නේ සමතුලිතතාවයේ ඉන්න පුළුවන් උපරිම කෝණේ එන්න අඩු වෙනවා. ඊට පස්සේ මේ මෙතන ගත්තාම අර ගූර්ණයක් ඇති වෙලා යම් ලක්ෂයකට ගූර්ණයක් හේතුවෙන් පෙරලෙනවා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් තලයක් මත තිබ්බොත් මේ ඝර්ෂණය දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව හැදෙන්නේ මේ තැන් වලින් ඉඩට ක්‍රියාත්මක වෙන බලනේ. සමාන මට්ටමේ බලවල සංප්‍රයුක්තයකින් තමයි මේ අභිලම්බ ප්‍රතික්‍රියාව තනි බලය හැදෙන්නේ. දැන් අපි මේ අයිනකින් තිබ්බොත් එහෙම දැන් බල සමතුලිතතාවයේ තියෙන නම් දැන් මේ බරට විරුද්ධව ක්‍රියාත්මක වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව ඒකරේඛීය වෙන්න බෑ. ඒකරේඛීය වුණොත් එහෙම ගූර්ණයක් ඇති වෙනවනේ. ඒ හින්දා මේ වම් පැත්තේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංරචක ටික පොඩි මේ දකුණු පැත්තට එන්න ලොකුයි. ඒතකොට එහෙම තමයි මේ සංප්‍රයුක්තය මේ MDට කෙලින් එන විදිහට හැදෙන්නේ. කොහොම හරි අන්තිමේ ඒ සංප්‍රයුක්තය මේ බරේ ක්‍රියාරේඛාවෙන් එහාට යනවා. එතකොට ගූර්ණයක් ඇති වෙලා පෙරලෙනවා. ඔක තමයි සමතුලිතතාවයේ කතා කරන්න තියෙන්නේ.